ආයිබෝන් හැමෝටම. ඉතින් ගොඩක් කට්ටිය මේ දවස්වල මගෙන් අහන ප්‍රශ්නයක් තමයි අලුතෙන් පන්ති පටන් ගන්නේ නැද්ද කියන එක. ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස්, ඔන්ලයින් ක්ලාසස්. ඉතින් ගිය මාස ටිකේ මට පන්ති පටන් ගන්න හම්බුනේ නැහැ. මොකද ඒකට ඉඩක් තිබ්බේ නැහැ. මොකද හැම පන්තියක්ම පිරීලා තිබ්බේ. ඔන්න ආපහු තනියෙන් කරන පන්ති වලට, තනියෙන් කරන කියන්නේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් වලට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්න තමයි අද මේ විශේෂ වැඩසටහන කරන්නේ හැමෝම වෙනුවෙන්. ඉතින් මගේ පන්ති මේ ඔන්ලයින් ක්ලාසස්. ඉතින් මේවා ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස්. මේ පන්ති වල විශේෂම කියන්න ඕනේ රෙකෝඩින් දෙන පන්ති නෙමෙයි. එහෙම පන්තියක් නෙමෙයි මේවා. මාත් එක්කම පන්තියට සම්බන්ධ වෙන සමාජිකයා මාත් එක්කම මේ ෆේස් ටු ෆේස් කතා කරලා වීඩියෝ එක ඔන් කරගෙන මාත් එක්කම කතා කරලා තමයි මේ පන්ති කරගෙන යන්නේ. කියන්නේ එහෙම තමයි මම ස්පෝකන් ඉංග්‍රීසි ටික ඔයාලට උගන්වන්නේ. ඒ කියන්නේ ඔයත් එක්ක කතා කරලම තමයි, ඔයාගේ කට ඇරලම තමයි මේ පන්තිය කරන් යන්නේ. රෙකෝඩින් එවන පන්තියක් නෙමෙයි. ඉතින් ඊට පස්සේ කියන්න ඕනේ මේ පන්ති තියෙන්නේ බ්‍රහස්පතින්ද සෙනසුරාදා ඉරිදා. ওই දවස් තුනේ විතරයි මම පන්ති කරන්නේ. ඉතින් ওই දවස් තුනේ ඔයාට දවසක් තෝරගෙන අපිට කෝල් එකක් දීලා බලන්න පුළුවන් මේ දවසේ මොනවද ඉතුරු වෙලා තියෙන පන්ති කියලා. එතකොට අපිත් එක්ක සාකච්ඡා කරගෙන අපිට වෙලාවක් තියෙනවා පන්තියක් පටන් ගන්න පුළුවන්. ඉතින් පන්ති ගාස්තු වෙන්නේ රුපියල් 10000ක් වෙනවා මාසෙකට. ඇතුල් වීම 3000යි. මොකද ඔය හැම දෙයක්ම සඳහන් කරන්නේ. එතකොට මේ වීඩියෝ එක බැලුවාම සම්පූර්ණ අදහස ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ආපහු වෙන වෙනම මැසේජ් කර අහන්න ඕනේ නැහැ. පන්ති ගාස්තුව කීයද, ඇතුල් වීම කීයද. ඉතින් ඒ හින්දා තමයි මම මේ හැම දෙයක්ම විවෘතව හැම දිනාටම කියන්නේ. එතකොට කැමති කෙනෙක්ට සම්බන්ධ වෙලා කරගෙන යන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ. කෙනෙක්ට එක අවශ්‍යතා තියෙන්න පුළුවන්. මාස 6කින් රට යනවා. නැත්නම් මාස 6කින් තමන් ඉන්න ජොබ් එකකින් වෙන ජොබ් එකකට යනවා. හරි? ඉන්ටර්විව් එකකට මුණ දෙන්න තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම අපිට කෝල් එකක් දීලා කතා කරගන්න පුළුවන්. මුලින්ම තමන්ගේ අවශ්‍යතාවය කියන්න පුළුවන්. හැබැයි එක දෙයක් මතක තියාගන්න ඕනේ, මේ ස්පෝකන් ඉංග්‍රීසි කියන්නේ ඉංග්‍රීසි කතනය කියන එක මේ දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් තුනෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක කාලයක් ප්‍රැක්ටිස් කරන්න ඕන දෙයක්. එතකොට තමයි Tamanට මේක පුරුදු වෙන්නේ. මොකද මගේ පන්ති වල අර මාසෙන් දෙකෙන් කරන දේවල් නම් වෙන්නේ නැහැ. හරි? ඒක තමයි මම හරි ආදරණීය විදියට හැමෝටම කියන්නේ. මොකද ඒ වගේ දෙයක් කියලා, ඒ වගේ බොරුවක් කියලා අපිට පන්තියකට ගෙන්න ගත්ත කියලා වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් හැමෝම ඔළුවේ තියාගන්න. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේකෙදි දුරකථන අංකය සඳහන් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට දැන් ඩිස්ප්ලේ එකෙත් බලා ගන්න පුළුවන්. 071 46 43 42 4. ඉතින් මේ නම්බර් එකට ඔයගොල්ලන්ට WhatsApp මැසේජ් එකක් එවන්න පුළුවන්. නැත්නම් කෝල් එකක් දෙන්න පුළුවන්. මේකෙදි තව විශේෂ දෙයක් කියන්න ඕනේ. දැන් නිකන් හිතන්න ඔයාලට පන්තියකට එන්න සල්ලි නැහැ. හරි, මොන හරි ආර්ථික අපහසුතාවයක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ සඳුදාගහරුවාද දවස් දෙකේ මට පෞද්ගලිකව ওই නම්බර් එකට කෝල් එකක් දීලා තමන්ගේ තියෙන ගැටලු කියන්න. ඒ කියන්නේ මේ ඉංග්‍රීසි සම්බන්ධයෙන් මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් හරි මගෙන් අහගන්න. ඒකට සල්ලි ගන්නෙ නැහැ. මොකද අපි හැමෝටම මේ සල්ලි දීලා පන්තියකට එන්න සමහරක් වෙලාවට අවස්ථාවක් නැති වෙන්න පුළුවන්, හැකියාවක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැටලුවක් නැහැ. ඉතින් නොමිලේ වුණත් තමන්ට අවශ්‍ය උපදේශක් මගෙන් දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඒක කියලා දෙන්න සඳුදාගහරුවාද දවස් දෙකේ ওই නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒ වගේම කණ්ඩායම් පන්තිත් තියෙනවා තනියෙන් කරන පන්ති වලට අමතරව. නමුත් මේ දවස්වල ඒ කණ්ඩායම් පන්ති කියන්නේ 5 දෙනෙක් සමාජිකයෝ 5 දෙනෙක් ගන්න පන්ති. මේ දවස්වල නම් ඒ පන්ති ඔක්කොම පිරීලා තියෙන්නේ. ඉතින් ඒකින්ද දැන්ට තනියෙන් කරන පන්ති වලට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔය දැනුවත් කිරීම කරන්න තමයි අද මම මේ කෙටි වීඩියෝව හැමෝම වෙනුවෙන් අරන් ආවේ. එහෙනම් ඉක්මනින් මම අලුත් ඉංග්‍රීසි පාඩමක් ඉස්සරහට අරන් එන්න. ඉතින් ඒ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම, හැම දරුවෙක්ම, හැම වැඩිහිටියෙක්ම වෙනදටත් වැඩිය ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආයුබෝවන්.